අපි අද ඉන්නේ තවත් සුන්දර ගමනාන්තයක. දාහිර් ට්‍රේල්. මේකට අල් හෙනා ට්‍රේල් කියලත් කියනවා. තියෙන්නේ UAE වල ෆුජියරා ප්‍රාන්තයේ. හජාර් මවුන්ටන්ස් වලින් වටවෙච්ච ක්‍රිස්ටල් ක්ලියර් දියපොකුණු කිහිපයක් පසු කරගෙන යන සුන්දර පාද චාරිකාවක්. බලන්න මේ රූප රචනාව. අපි ඉතින් ගමනට ඉස්සරලාම කරේ දේ තමයි තේ බොන එක. කට්ටියම ඇවිල්ලා තේ බොන්න සූදානම් වෙනවා. තේ බොන්න ගොඩක් දේවල් හදාගෙන ඇවිල්ලා. ගායත්‍රීගේ පෑන් කේක්, නයමගේ කට්ලට්, දැන් තියෙන්නේ කණ්ඩ. හරි. අන්තිමට කෑවේ පෑන් කේක් එකක්. දැන් ඉතින් කාලා මම යට ටෙන්ටියක් බීලා මේක සොෆ්ට් වෙන්න ඕනේ එතකොට තමයි ලාස්ට් යන්න තියෙන්නේ. ඔව් මගේ ගැලවෙනවා. මේක තමයි ගමන. ෆුජේරා ඇඩ්වෙන්චර්ස්. යන්න තියෙනවා කිලෝමීටර් 8ක්. 8 කිලෝමීටර් යන්න තියෙනවා දැක්කහම කට්ටියගේ මූණවල් ඇඹුල් වුණා. අපි ඉතින් ගමන පටන් ගත්තා. ඈ? මානසිකව දැම්ම වැටුණාද? මානසිකව දැම්ම වැටුණාද? ඔව් ස්කිප් ගාව වටේ වැටෙනවා. ඕව මොනවද? කියලා පැයක් විතර ගිහින් අර අතන කේව්ස් වගේ ඇතිනා දිසරි. Have you seen there? අර කේව්. අර උඩත් කේව් තියෙනවා. මේ ගමනට අපිත් එක්ක හර්ෂගේ ෆැමිලි එකත් මගේ බෙචි ගායත්‍රීත් එකතු වුණා. පැට්‍රෝල් මන්ට අග්ගලා ඉන්නේ නේද? මෙයා මේ පොඩි වතුර පාරවල්. වැස්ස නැති හින්දා ඒවා වීලිලා ගිහිල්ලා. මේ ගමන යනකොට වතුර බෝතලයක් දාගෙන එන්න අමතක කරන්න එපා. Be careful. මීර බහින්න. මේ පොඩි පොකුණු මේ ගල් අස්සේ. මේ පොකුණු වල වතුර හරිම පිරිසිදුයි. ක්‍රිස්ටල් ක්ලියර් පූල්ස් කියන්නේ ඒකනේ. කම ඉන්න. එන්න පොලිමට එන්න. සමහර තැන්වලින් නගින්න හරිම අමාරුයි. සේෆ්ටි ගැන පරිස්සම් වෙන්න ඕන. ඒක නිසා ඔයාලා එනවනම් අනිවාර්යෙන් හොඳ හයිකින් ෂූස් දාගෙන එන්න. ලිස්සන්න පුළුවන්. පොඩි ඇඩ්වෙන්චර් එකක් තියෙනවානේ. කාලක් විතර. ආව සෑහෙන දුරක් ඉතින් අපි. තව ඉතින් මේ වගේ උඳුරක් යන්න තියෙනවා. මේ බලන්න මාළුත් ඉන්නවා. අපි ටික දුරක් ගිහින් නැවතිලා ගමම් වෙහෙස නිවා ගන්නවා. ඒ අතර කට්ටිය එකතු වෙලා පරණ කතා කියනවා. අපි සෑහෙන දුරක් ඇවිදන්
කට්ටියත් එක්ක නයි ඇර ඇර ගියා. සෑහෙන දුරක් ආවා. මාංශය දැනුනේවත් නැහැ. මොකද අවසන් එතන නේ දැන් 7 මාළු ඉන්නවා කියන්නේ වතුර පිසුදුයි. මෙතන ඒ වගේම වෙහි දවස්වල එන්න එපා. මොකද කඳු වලින් නොහිතන ජල ධාරාවක් එන්න පුළුවන්. ගායත්‍රී තමයි නඩේ ගුරා. එයා අපිට හරි පාර පෙන්නන. අර ළමයා ගියාර මඩ ගොඩේ. එරුණේද? කට්ටිය මෙතෙන් මේ බඩ ගාගෙන හරි දැන් සෑහෙන දුරක් ආවා. මේක ස්ලෝ මෝෂන් නිසා දැන්නේ කිලෝමීටර්. ඈ අපි මේ කන්දක් මැද දිබුක්කාව කියන්නේ නේ. ඇම්බිල්ල නේ මේ කටුව. මොනවද මේ පඳුරු මාන වගේ જાතියක් නේද? මේ මේක තමයි ඉතින් මෙතන තියෙන මල නේ. ගායත්‍රීටන් කලින්ම ඇවිල්ලා ප්‍රෙස් කරනවා නේ. මට තේත් අදලා ගන්න. ඕ ගෙඩි. අපි කපාරක් බීච් එකේ නිවාඩු දවසක් හින්දා ගොඩක් කට්ටිය වෙලා ඉන්නවා. මහා කඳු දෙබොක්කාවක් මැදින් මේ යන ගමන හරිම සුන්දර අත්දැකීමක්. ගොඩක් තැන්වල තියෙන්නේ මේ මාන පඳුරු. අපි ඉතින් සෑහෙන දුරක් මේ විදියට මේ දෙබොක්කාව මැදින් මේ ගමන ගියා. ඇත්තටම සුන්දර අත්දැකීමක්. සුරංගේ ආරංචියක් නැහැ නේ මචං. කොයි නඩේ ගුරා වගේ ආපු කට්ටිය දැන් පස්සේමනේ. තනිකර ලියෝ වගේ ඉන්නේ. අතරේ. මෙහෙද ආවේ? ඔව්. වියලුණු කතර
අපි ඉතින් මෙහෙම සෑහෙන දුරක් ආවා. දැන් නියම ක්ලයිමේට් එක. අවුවත් නැහැ. මේ දිව්‍යොක්කාවට අවුවත් අඩු වෙලා. ඊට අමතරව හොඳ හුළඟනේ. හුළඟ හොඳට තියෙනවා. හරිම සනීපයි. ඊතරනේ. හරි සනීපයි. ඔළුවක් ගා ගන්න කියලා සමාන. ඔය ඇත්තට මාර මේ ෆ්‍රෙෂ් ගාගන්න ගුළුයි. ඒවා ඊතල වතුර. වතුර තියෙනවා? නිමක් නොපෙනෙන සානුවක් දිගේ යන මේ ගමනේ කෙලවරක් දකින්න පුළුවන්ද? මේ සුන්දර පාදචාරිකාව අපිට කවදාවත් අමතක නොවන මතකයක් වේවි. බලන්න මේ ගමන. ඒක හරිම සුන්දර චාරිකාවක්. ගස් කොළන් මැදින් දැන් අපි සෑහෙන දුරක් ආවා. තවත් නැවතුමක්. ගිමන් හරින්න. ආයෙත් අපි පරණ මතක අලුත් කරා. ඒ අතර දිසරිගේ මිහිලිගේ ලස්සන සින්දුවක් අහන්න අමතක කරේ නෑ. යන්න කියලා අනිත් පැත්තේ හැරලා කිලෝමීටර් 2කමාරක් විතර ආවා. දැන් ආපහු යන්න කියලා. පැය 4ක් තිස්සේ ඉතින් මේ විදිහට අපි මේ ගමන ගියා. අපි වැඩේ පටන් ගත්තේ 2ට විතර.
පල්ලෙහාට බහිනකොට 4 විතර 4:04 වුණා. අපේ ට්‍රේල් එක අවසානයේට කිට්ටුයි දැන්. බලන්න රැතින් ඉර බැහැගෙන යනවා. දැන් වෙලාව 4:05ට 5ට විතර ඇති. හරිම බඩගිනි. දැන් ගිහිල්ලා කන්න ඕන. ප්‍රින්සි කෙසෙල් කොලේ බත්යක් බැඳලා ගෙනාවා. බඩගිනි හැමදාම කන්න යන්නේ දැන් නේ. මොන පුතේ තියෙන්නේ? බීට් තියෙනවා. මාළු තියෙනවා, ලැබු පියා දාලා, බටු තියෙනවා, බිත්තර තියෙනවා. මේ ලුණු සම්බල නේද? මේක කන්න තමයි තියෙන්නේ. කට්ලට් එකක් දාගත්තා නේ. තාසේ කෙහෙල් කොලේ බෙන්දලා. එයාගේ ෆේවරිට්ද? නංගි ගාලා එකක් අස්සයි. පැය 4ක් විතර ගත කරපු මේ නේචර් ට්‍රේල් එක ඇත්තටම සුන්දර සංචාරයක් වුණා. තවත් මේ වගේම සුන්දර ගමනාන්තයකින් අපි හමු වෙමු. එහෙනම් අද නවතින්නම්. මම සමන්.